ඉතින් පාන් කන්න, රොටි කන්න, බත් කන්න අම්මෝ මේ ක්‍රමයට සීනි සම්බෝල හදලා බලන්න. ඔයාලා එක සැරයක් හැදුවොත් අනිවාර්යයෙන්ම හදනවා. මේක මාරම රස රෙසිපි එකක්. ඉතින් සීනි සම්බෝල පාන් හදන්නත් මෙන්න මේ රෙසිපි එක මාරුවටම යනවා. ඉතින් සීනි සම්බෝල හදනකොට ලුණු ටික මේ වගේ හීනියට කපා ගන්න. දිග අතට හරි කොටු අතට හරි කපා ගන්න. ඊට පස්සේ වැදගත්ම දේ තමයි කෑලි මිරිස්, ලුණු සහ කහකුඩු චූට්ට. සියඹලා කියන දේ අනිවාර්යයි. රස වැඩි වෙන්නේ සියඹලා එකතු කිරීම තුලින්. ඉතින් සීක්‍රට් එක තමයි මේ ටික හොන්දට අනා ගන්න ඕනේ. අනාගෙන පැත්තකින් තියාගන්න සීනි සම්බෝල එක හදන්න. ඔන්න ඉතින් දැන් එන්සාල් ටික මෙන්න මේ විදිහට වංගෙට දාලා මම පොඩ්ඩක් කුඩු කරගන්නවා. ඉතින් වාචනය රත් වුණාට පස්සේ පොල් තෙල් එකතු කරගන්න. ඉතින් මම නම් ආස පොල් තෙල් එකතු කරන්නේ. ඒතකොට අපේ ලංකාවේ රහට සීනි සම්බෝල හදාගන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න උඹලකඩ සහ එන්සාල් ටික හොඳට තෙල් එකත් එක්ක බැදුනට පස්සේ තමයි අනිත් දේවල් එකතු කරන්නේ. රම්පේ කරපිංචා ඒ වගේම කුරුඳු කෑල්ල දකලා බැදගන්න. ඊට පස්සේ අර අනාගත සීනි සම්බෝල මිශ්‍රණය එකතු කරගන්න ඕනේ. ඒක ටික වෙලාවක් හොඳට කලවම් කරලා වහලා විනාඩි දෙකක් තුනක් තිබ්බට පස්සේ ලුණු තැම්බෙනවා. ඊට පස්සේ ආය ඇරලා සීනි එකතු කරගන්න. සීනි එකතු කරලා විනාඩි පැය කාලක් විතර මේක උයාගත්තට පස්සේ ඉතින් සීනි සම්බෝල එක මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත රසම රස සීනි සම්බෝල.